හායි කොහමද මම ෂැඩෝ අපි කලින් වීඩියෝ දෙකෙන්ම කතා කරා ජීවීන් නිර්මාණය කියන්නේ මොකක්ද ඒකේ ඉතිහාසය මොකක්ද පාසෙන් ජීව නිර්මාණය කිරීමේ නීති නොහොත් මහාගෝපදේශ ගැන අපි කතා කරා. ඉතින් අද අපි බලමු ජීවීන් නිර්මාණයට එන බිගින කෙනෙක් කරන වැරදි කීපයක් ගැන. මේ වැරදි මමත් කරලා තියෙනවා. ඔයාලට ඒව නොවෙන්න අපි අද මේ වැරදි මොනවද කියලා බලමු. තව දෙයක් කලින් වීඩියෝ එකේ අසල්වසේ ජීවීන්ගේ ශබ්ද තිබුණා. මට ඒකට ඇත්තටම සමා වෙන්න. ඒක වැරද්දායි මගෙන් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ සත්තු ගැන මට ඉතින් දුකයි ඉතින් මොනා කරන්නද? ඔහොම තමයි ඉතින් ඔය කැසරල්සේ ඉන්නකොට කොහොමද ඔහොම ප්‍රශ්න තියෙනවා ඉතින්. අනුන්ට කරදරයක් වෙන්න වැඩ කරන්න එපා කවදාවත්. මේකෙන් එකක් ඉගෙන ගන්න. එහෙනම් වැඩි කතා නැතුව අද අපි පටන් ගමු වීඩියෝ එක. beginner mistake number 1 too many powers. beginner කෙනෙක් කරන්නේ ක්‍රීචර් කෙනෙක් නිර්මාණය කරනකොට ඒ ක්‍රීචර් ගොඩක් powers දෙනවා. උදාහරණයකට එකම ජීවියට ගින්දර බලය, අයිස් බලය, ලයිටින් පවර්ස් ඒ ඔක්කොම දෙනවා. එහෙම දෙන්න බෑනේ. ගින්දර බලයක් තියෙන කෙනෙක්ට අයිස් බලයක් දුන්නොත් එහෙම ඒක නිකන් අනේ මොන්ද. හේ හිතා ගන්න බැරි හික් වෙනවා. ඒක එහෙම කරන්න එපා. ඔබ නිර්මාණය කරන ජීවියට බලයන් එකක් හෝ උපරිම 3ක් ලබා දෙන්න. තව දෙයක් තියෙනවා. ඔබ නිර්මාණය කරන ජීවිය ප්‍රධාන චරිතයක් නම් සුවිශේෂී බලයන් කීපයක් දුන්නොත් කමක් නැහැ. නමුත් මතක තියාගන්න ප්‍රධාන චරිතයක් විය යුතුයි ක්‍රීචර්. උදාහරණයක් ලෙස සෝලෝ ලෙවලින් එකේ බේරුගන්. ඔහු ඝාතනය කරපු සෑම ජපන් හන්ටර් කෙනෙක්ගේම සියලුම බලයන් ඔහුට තියෙනවා. ඒ බලයන් තියෙන්නේ කොහොමද කියලා ඇහුවොත් බේරුවේ ඔක්කොම කෑවා. බේරුවේ හන්ටර්ස්ලව කාලා. ඒක සිද්ධ වුණේ ඔෆ් ස්ක්‍රීන් වල. ඒක කවදාවත් මිනිසුන්ට පෙන්වුවේ නැහැ. beginner mistake number 2 no story. ජීවියෙක් නිර්මාණය කරනකොට ඒ ජීවිතේ ස්ටෝරි එකක් නැත්තම් ඒ ජීවිය බලවත් වෙන්නේ නැහැ. මොකද ඒ ජීවියෙකු නිර්මාණය කරන්න හේතුවක් තියෙන්න ඕනේ. කොහෙන්ද ආවේ? ඇයි මේක නිර්මාණය කරේ? මේකේ ගෝල් එක මොකක්ද කියලා ප්‍රේක්ෂකයා දැනගන්න ඕනේ. ජීවිතේට ස්ටෝරි එකක් තියෙනවා කියන්නේ ඒ ජීවියා ජීවත් වෙනවා වගේ. ඒකට තියෙන හොඳම උදාහරණයක් කිව්වොත් එimhe ඔයාලා දන්නවා ජුජුත්සු කයිසන් කතාවේ එන මහරාගා නිර්මාණය කරේ ඇයි කියලා. ඒකට හේතුව තමයි ගෝජෝ. ගෝජෝ සතුටට තියෙන බලයන් බලන්න. ලිමිට්ලස් බලය සහ ඩොමයින් එක්ස්පැන්ෂන් ඉන්ෆිනිටි වොයිඩ් එක. ඒ බලයන් හින්දා ගෝජෝ කියන්නේ පරද්දන්න බැරි චරිතයක්. ඒත් මහරාගාට ඒවා දාලා නැහැ. මහරාගා හදලා තියෙන්නේ ඕන දෙයකට ඇඩැප්ට් වෙන්න. ඇඩැප්ට් වෙනවා කියන්නේ ඉන්ෆිනිටි වොයිඩ් එකකට මිනිහා ඇඩැප්ට් වෙනවා. ඒත් එකන් ගෝජෝගේ ඉන්ෆිනිටි එක වලන්නේ ගෝයි කියන්නේ මහරාගාව හදලා තින්නම ගෝජෝ පරාජය කරන්න. ඉතින් ඒක ගෝජෝගේ වීක්නස් එකක් විතර ගන්නත් පුළුවන්. අපි ඉස්සරට කතා කරමු වීක්නස් ගැන. ඒත් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ මහරාගාගෙන් විශේෂම බලාපොරොත්තු වෙලා තියෙන ක්‍රියේටර් ගෝජෝව ඩිෆීට් කරන්න තියෙන එකම ආයුධය විදියට. ඒක තමයි සුකුනා මෙගුමිගේ ඇඟ අරගෙන මහරාගාව සමන් කරේ. beginner mistake number 3 copying too much. beginnersලා ගොඩක් වෙලාවට ඇනිමේ හෝ ගේම් එකක ඉන්න මූවී එකක ඉන්න චරිතයක් කොපි කරලාම හදනවා. ඒක කොපි කරන්න එපා. ආభాෂය ගන්න වෙනම දෙයක්. ආభాෂය ගන්න එක හොඳයි. ඒත් කොපි කරන එක හොඳයි. එතකොට ඒකට තියෙන අයිතිවාසිකම් ගැන නඩු පවා එන්න පුළුවන් ඉතින්. තව කෙනෙක් මහන්සි නිර්මාණය කරපු දෙයක් එකපාරටම කොපි කරලා මම කරා කියලා කියන එක හොඳ නෑනේ. පන්දියේ කොපි කරා වගේ තමයි. ඔයාලට කියන්න ඉස්සර මේ මම පහ වසරේ වගේ මම පරිසරයේ පේපරේ ලියනකොට එහා පැත්ත හිටපුගෙන කොපි කරපාර මගේ නමම කොපි කරලා එහෙමම ලියලා තිබ්බා. මේ වගේ කොපි කරලා නිර්මාණ කරන්න පුරුදු වෙන්න එපා. කොපි කිරීමට ගන්න නම් උදාහරණ ගොඩක් අමාරු හොයාගන්න. ඒත් ඔයාලට ගන්න පුළුවන් නරුටෝ කතාවේ ඉන්න කොපි නින්ජායි ගෝජෝයි. දෙන්න බැලුම් නම් කොපියක් කියලා පෙන්නනකොට දෙන්න එතන වෙලා තින්නේ කොපි නින්ජාගේ ඉන්ස්පයර් කරගෙන තමයි මේ හදලා තින්නේ ගෝජෝ. නැතුව සම්පූර්ණයෙන්ම කොපි කරලා නැහැ. පොඩි කොපියකුත් තියෙනවා වගේ ඒ වුණාට ඒක කොපියක් නෙවෙයි. ඒක ඉන්ස්පයර් එකක්. ඒ වගේ ඉන්ස්පයර් කරගත්තට කමන්නේ. හැබැයි කොපි කරන්න එපා. මම අර කලින් කිව්වේ. ඒ වගේ තමයි. පහේ පන්තියේ පේපරේ නම කොපි කරා කියන්නේ. හිතනකම කොහොම කොපියද කියලා. beginner mistake number 4 no environment. ක්‍රීචර් කෙනෙක් ජීවත් වෙන්නේ කොහෙද කියලා තීරණය කරන්න ඕනේ. එයා ෆොරස්ට් එකේද, එයා ඩෙසර්ට් එකේද, එයා ඕෂන් වලද ඉන්නේ කියලා. ඔබ මොන ජීවියෙක් නිර්මාණය කරත් ඒ ජීවියා හැසිරෙන විදිහ තීරණය වෙන්නේ ඒ ජීවියා ජීවත් වෙන පරිසරයත් එක්ක. උදාහරණයක් ලෙස ගොඩ්සිලා ගන්නකො. ගොඩ්සිලා කියන්නේ ජලජ පරිසරය සහ ගොඩබිම් පරිසරය දෙකේම ජීවත් වෙන හැටි. ඒත් ඔයාලා හොඳටම බැලුවොත් එයාට තේරෙනවා ගොඩ්සිලාට ගොඩබිමේදී සටන් කරන්න ගොඩක් අමාරුයි. කනේ මේකා ගොඩ්සිලාගෙන් ගුටි කාව විදිය කොංගෙන් ගුටි කෑවා. කොංට ඉතින් ඇටොමික් බ්‍රෙත් දෙයක් ඔයාලට නැති හින්දා කොං පෙරදුනා. ඔයාලා දැක්කා ගිඩෝරා හසට අරන් යනකොට එතනත් දුර්වල වුණා. ඒත් ගිඩෝරාගේ බෙල්ලක් ගලවලා ගන්න තරම් ගොඩ්සිලා බලවත් වුණා වතුරේදී. එතකොට අපිට ගන්න පුළුවන් ගොඩ්සිලා කියන්නේ ඕෂන්. ඕෂන් එක වාසස්ථානය කරගත්ත ජීවියෙක් කියලා. ඉතින් මොන ජීවියක් නිර්මාණය කරත් ඒ ජීවියට එන්වයරන්මන්ට් එකක් දෙන්න අනිවාර්යෙන් මතක තියාගන්න. එන්වයරන්මන්ට් දෙක තුනක ජීවත් වෙන ගමන් මේන් එකක් තියෙන්න ඕනේ සතාට. beginner mistake number 5 no weakness. හැම ක්‍රීචර් කෙනෙක්ටම weakness එකක් තියෙන්න ඕනේ. දැන් හිතන්න ඔයා ක්‍රීචර් කෙනෙක් ඩිසයින් කරේ ගේම් එකකට කියලා.
එතකොට ගේම් එක නිර්මාණය කරාට පස්සේ ඒ නිර්මාණය කරපු ජීවියට වීක්නස් එක නැතුව කොහොමද ප්ලේයර් ඒ ජීවියව නවත්තන්නේ? ඒ ජීවියව නවත්තන්න දෙයක් නැහැ නේ. වීක්නස් තියෙන්න ඕනේ. නේද? OPM තරිතයකට ක්‍රීචර් කෙනෙක් ගැලපෙන්නේ නැහැ. කැරක්ටර් එකක් ගැලපෙනවා. ඒත් කවදාවත් ක්‍රීචර් කෙනෙක් ගැලපෙන්නේ නැහැ. මොකද නැත්තම් එහෙම ක්‍රීචර් බෝරින්. ක්‍රීචර් දරන්නේ මුළු කතාවම බෝරින්. ඒකට තියෙන හොඳම උදාහරණයක් තමයි ඔයාලා දන්නා ගොඩ්සිලා. ගොඩ්සිලාට බලය හම්බෙන්නේ විකිරණ වලින්. විකිරණ ඇබ්සොබ් කරගත්තම තමයි ගොඩ්සිලාට පවර් එක ලැබෙන්නේ. ඒත් ඔයාලා දැක්කද King of Monster movie එකේ ගොඩ්සිලාට විකිරණ අවශෝෂණය වැඩි වෙලා ගොඩ්සිලා වීක්නස් වුණා. වීක් වුණා. අන්න එතකොට අපිට ගන්න පුළුවන් එයාට බලය හම්බෙන දේ වුණොත් එයාට ඒක වැඩිපුර ලැබුණොත් ඒක වීක්නස් එක. තව ගොඩ්සිලාට වීක්නස් තියෙනවා. ගොඩ්සිලාගේ දන හිස් අත් ගොඩ්සිලාගේ දුර්වලතයි. ඒ වගේ ගොඩ්සිලාට වීක්නස් තියෙනවා නම් ඔයාලා නිර්මාණය කරන ජීවියටත් අනිවාර්යයෙන්ම වීක්නස් මොනවාම හරි දෙන්න. හරි අපි දැන් කතා කරමු මම ලියන ස්ටෝරි එක මොකක්ද කියලා. මගේ කතාවේ නම තමයි Rise of the Ruin. ඒකේ ප්‍රධාන චරිතේ කුරෝෂි කියලා කෙනෙක්. කුරෝෂිව හදලා තින්නේ මාව ඉන්ස්පයර් කරගෙන මගේ ජීවිත කතාව ගිය විදිහ තමයි මම ඒ කුරෝෂිගේ ජීවිත කතාව හදලා තියෙන ස්ටෝරි එක. කුරෝෂි කියන්නේ ආසියානු මකරෙක්. ඔහු තමයි දෙවන මකර මොනාක් වෙන්න හිටිය කෙනා සහ මකර රජධානී ඊළඟ රජු. ඔයා හිතුවා හරි. මේක සෝලෝ ලෙවලින් එකෙන් ඉන්ස්පයර් කරගෙන තියෙනවා. මම ගොඩක් ඉන්ස්පයර් කරගෙන නැහැ. මම ටිකක් විතරයි ඉන්ස්පයර් කරගෙන තියෙන්නේ. ඉන්ස්පයර් කරගෙන තියෙන්නේ මොනාක් කන්සෙප්ට් එකයි, ෂැඩෝ මොනාක් කන්සෙප්ට් එකයි, ෂැඩෝ ආමි කන්සෙප්ට් එකයි විතරයි. නමුත් මේකේ මොනාක්කර කියන්නේ අරගේ සෝලෝ ලෙවලින් එකේ දුෂ්ට කොට්ටාශයක් නෙවෙයි. මේකේ මොනාක්ලා කියන්නේ විශ්වය ආරක්ෂා කරන කොස්මික් එන්ටිටි කට්ටිය. මේක මොනාක්ලා අර සෝලෝ ලෙවලින් එකේ මොනාක්ලාට වඩා මේ මොනාක්ලා වෙනම ලෙවල් එකක ඉන්න මොනාක්ලා. මේක ඉන්න ෂැඩෝ ආමි එක සෝලෝ ලෙවලින් එකේ කට්ටියට වඩා වෙනස්. මේක ඉන්න ෂැඩෝ ආමි එක තනිකරම දෙන ෂැඩෝ එක විතරයි. දැන් එතකොට ඔයාලා හිතන්න පුළුවන් ෂැඩෝ විතරක් ඉන්නේ. ඉතින් අරගේ ෂැඩෝ එකක් විතරනේ නෑ. සෝලෝ ලෙවලින් එකේ ෂැඩෝ එක විතරක් නෙවෙයි තියෙන්නේ. සෝලෝ ලෙවලින් එකේ ආත්මයක් තියෙනවා. ආත්මය දූෂිත වෙච්ච ෂැඩෝස් සංජින්නට සහ ඇෂ් බෝන්ඩ්වත් නිස්සාරණය කරගන්න බෑ. ඉතින් ඒ වුණාට මේකේ ඒක අදාළ නෑ. මේ කතාවේ තනිකරම බේසික් වෙන්නේ ෂැඩෝ එක විතරයි. ෂැඩෝ එකක් තියෙන ඕනම ජීවියෙක් නිස්සාරණය කරගන්න පුළුවන්. සමහර ජීවීන් මරන්නේ නැතුව නිස්සාරණය කරගන්න පුළුවන් ස්ථා මේක තියෙනවා. මොකද මම මේකට මිතිකල් ක්‍රීචර්ස්ලා ඇඩ් කරන් ඉතින් ඉන්න. මොකද මිතිකල් ක්‍රීචර්ස්ලා මට මරන්න බෑනේ. මොකද රටේ අනන්‍යතාවයක් ඒක. ඒක අනන්‍යතාවයක් වෙනකොට දැන් අපි කැම දෙන්නේ අපේ රටේ ඉන්න මහසෝනම මරලා ෂැඩෝ එකක් විදිහට ගන්නවට. මේ වගේ වෙනකට නිර්මාණය කරපු ක්‍රීචර් කෙනෙක් මරනට ඒ රටේ මිනිස්සු කැමති නේ. කොටිම ගොත් මේ ෂැඩෝ ආමිකට ආත්මයක් නැහැ. ඒත් මේගොල්ලෝ පෞරුෂයන් සහ හැකියාවන් ගොඩක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මේකේ ඉන්න ෂැඩෝ ආමි කෙනෙක් ග්‍රෑන්ඩ් මාර්ෂල්. සෙවන් තමයි කුරෝෂිව රජ කෙනෙක් විදිහට එයා ට්‍රේන් කරන්නේ ඒ සෙවනල්ල ග්‍රෑන්ඩ් මාර්ෂල්. මේකේ ෂැඩෝස් සංජින්නුගේ ෂැඩෝස් වලට වඩා තව වෙනසක් තියෙනවා. මේකේ සමහර ක්‍රීචර්ස්ලා දැන් මියුටන් ටයිටන්ලා තමයි ඝාතනය කරලා ගන්නේ මේ ෂැඩෝ ආමිකට. එහෙම ගන්න මියුටන් ටයිටන්ලාගේ සමහර මියුටන් ටයිටන්ලා ඉන්නවා වරණවත් මියුටන් ටයිටන්ලා. ඒතර මේ මියුටන් ටයිටන්ලාගේ වරණවත් මියුටන් ටයිටන්ලා සෙවනල්ලක් විතර එක්ස්ට්‍රැක්ට් කරගත්තාට පස්සේ දම් කළු විතරක් නෙවෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට ආවේනික වෙච්ච ඒගොල්ලන්ගේ වර්ණ දීප්තිමත් වර්ණ තියෙන ෂැඩෝස් තමයි මේකේ ඉන්නේ. ගොඩක්ම ඉන්නේ දම් කළු ෂැඩෝස් තමයි. ඒත් දීප්තිමත් වර්ණ තියෙන ෂැඩෝස් පවා ඉන්නවා. හරි අපි ගත්තොත් මේ කතාව ගලාගෙන යන්නේ කොහොමද කියලා කියන්නේ ගත්තොත් එහෙම කුමන්ත්‍රණයකින් පසු නැවත රාජ්‍ය ලබා ගන්න කතාවක් තමයි මේ කතාව. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු ක්‍රීචර්ස් ඩිසයින් වලට අවශ්‍ය කරන ටූල්ස් මොනවද කියලා. ටූල්ස් විතරක්ම නෙවෙයි ඔයාලට ප්‍රගුණ කරගෙන තියෙන හැකියාවන් පවා ටිකක් තියෙනවා. අපි ඒව ගැනත් කතා කරමු. අපි ඒත් එක්ක අපි ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ෂැඩෝ ආමිගේ තියෙන රෑන්ක් මොනවද කියලා. එහෙනම් වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ඉක්මනට හමු වෙමු ඊළඟ වීඩියෝ එකෙන්. මම යනවා. මම ෂැඩෝ. බයි.